එහෙමයි කොටස් වෙනද පොළ කිව්වම ගොඩක් අය කොටස් වෙනද පොළේ ආයෝජනය කරන්න කැමති. හරිද? දැන් මේ වෙනකොට කොටස් වෙනද පොළ ගොඩක් ඉහළ මට්ටමකට ගිහිල්ලා දිනවා. ආයෝජකයන්ට ගොඩක් සරුයි. එතකොට හැබැයි තවත් මේ අලුතින් එකතු වෙන අය මේ කොටස් වෙනද පොළේ ආයෝජනය කරන්නේ කොහොමද? මොන වගේ ප්‍රතිලාභයක්ද අපි ගන්න ඕනේ කියන එක ගැන අදහසක් නැහැ. සමහර ලාවට මේ වෙනකොටත් 3-4 ගුණයක් නැත්නම් 10 ගුණයක් විතර ගිය සමාගම් වලට ගිහිල්ලා නිකන් සල්ලි නැති කරගන්නත් ලෑස්ති වෙනවා. මේ හිතන්න රුපියල් 20ට විතර තියෙන සමාගමක් අද වෙද්දි රුපියල් තිබුණ සමාගමක් අද වෙද්දි රුපියල් 200ට ගිහින් තියෙනවා කියලා. දැන් මෙයා 200ට ගත්තම මෙයාට ඒ වගේම මේ කියන්නේ 100ක රිටර්න් එකක් ගන්න මෙයා කීයකට යන්න ඕනේ මේ සමාගම 400කට යන්න ඕනේ. මේ සමාගම යන්න ඕනේ රුපියල් 400කට. දැන් මෙයා 20 තිබ්බේ කාලේ ගත්ත කෙනාට 200 වෙනවා කියන්නේම කී ගුණයක් මෙයාගේ ප්‍රතිලාභ වර්ධනය වෙලා 10 ගුණයක්. ඒ කියන්නේ මෙයා අඩුම අපි රුපියල් 10000ක් ඉන්වෙස්ට් කරා කියලා හිතුවා. මෙතනට එනකොට මෙයාගේ ඒ මුදල් 10 ගුණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 10000 රුපියල් කීයක් වෙලාද? ලක්ෂයක් විතර වෙලා තියෙනවා. දැන් මෙයාට දැන් මෙතනදී මෙයා රුපියල් 10000ක් මේක ඉන්වෙස්ට් කරොත් මෙතනදී මෙයා රුපියල් 10000ක් ඉන්වෙස්ට් කරොත් ඒ රුපියල් 10000 20000ක් කරන්න මේ සමාගම යන්න ඕනේ රුපියල් 400කට. ඔන්න උතනම තියෙනවා අපිට ඉගෙන ගන්න ගොඩක් ලොකු දෙයක්. ගොඩක් අය මේක හිතන්නේ. එකක් තමයි සමාගමක් පුළුවන් තරම් අඩු මිලකට හොඳ සමාගම් මිලදී ගන්න උත්සාහ කරන්න ඕනේ. හරි. අපිට මිස් වුණා. අපිට අවස්ථාව ගියා කියලා හිතන්නකො. දැන් රුපියල් 20ට ඉතින් හැමෝටම මේක බයි කරන්න බැරි වෙන්න ඇතිනේ. එතකොට රුපියල් 400 දැන් සමහර අය රුපියල් 400ට බයි ගන්නත් පුළුවන් ඒක ඉදිරියට ගියොත් දවසක. හැබැයි ඒ අවස්ථාවේදී අපි බලන්න ඕනේ ඉවසීමෙන් තාමත් කොටස් මිල ඉහළ ගියේ නැති ඒවා තියෙද හොඳ සමාගම්. තියෙන්න පුළුවන්. ඉහළ යන මාකට් එක උනත් එහෙම තියෙන්න පුළුවන්. ඊගාවට අපි බලන්න ඕනේ මේවා ආයෙත් දැන් කොටස් වෙනද පොලේ හැමදාම මේ සමාගම් මෙහෙම උඩට විතරක් යන්නේ නැහැ. යම් කිසි කාලවලදී මේ සමාගම් වල කොටස් මිල පහළට එන අවස්ථා තියෙනවා. එතකොට මේ හොඳ සමාගම් ඔයගොල්ලෝ හිතේ තියාගෙන ඒව ගැන රිපෝට් ඒ කියන්නේ මූල්‍ය වාර්තා ගැන අවධානයෙන් ඉඳලා මෙන්න පහළ ගිය අවස්ථාවලදී නැවත ඒ සමාගම් සාධාරණ මිල ගණන් වලට එනකොට දැන් උදාහරණයකට රුපියල් 200ට ගිය සමාගම ආයෙ පාරක් එන්න පුළුවන් රුපියල් 100ට විතර. එහෙම එන්න පුළුවන්. ඒ කියන්නේ සමහර කාලවල කොටස් වෙනකොට සෑහෙන්න බහිනවා. එතකොට ඉවසීමෙන් වා ටික ටික සමාගම් එකතු කර ගන්නවා. එතකොට ඔයාලට ආයේ සමාගම ඉහළ යනකොට හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. ඉතින් අර කොටස් වෙනකොට ගොඩාක් ඉහළ ගිය කාලෙකදී රැල්ලට ඒකට එල්ලෙනවට වඩා ඔයාලා ලොකු මුදලක් ආයෝජනය කරනවා නම් හොඳම දේ තමයි ඒ සමාගම් ගොඩක් අඩු මිලට තියෙනවා මිලදී ගන්න. ඔය ගොඩක් ආයෝජකයෝ කරන්නේ නිහඬව යාලා බලන් ඉන්නවා මේ ඉහළ යන දිහා. එයාලා මේ ගොඩාක් මේ ඇක්ටිව් නෑ. ඒ කියන්නේ හැමදාම මේ කොටස් මිලදී ගන්නවා විකුණනවා ඒ පරමාර්ථ නෙවෙයි තියෙන්නේ. සමහරට මේ ගන්න මිලදී ගන්න සමාගම ජීවිත කාලෙම විකුණන්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ හිතන්නකො මේ සමාගමක් එක සමාගමකට පුළුවන් ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එකේම මේ රිටර්න් එක දෙන්න. දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකො රුපියල් ලක්ෂයක් ඕගොල්ලෝ ආයෝජනය කරනවා. අපි හිතමු ඔයාලා සම්පූර්ණ ආයෝජනය කරන රුපියල් ලක්ෂය. අපි නිකන් හිතමුකෝ. හරි. ඕගොල්ලෝ මේ ලක්ෂයේ සමාගම් 10ක දානවා. කීයද? සමාගම් 10ක දානවා. රුපියල් 10000 ගන්න. අපි මෙහෙම හිතමුකෝ ඉතින්. හිතන්න පුළුවන් රුපියල් 10000 ගන්නවාල සමාගම් 10ක දානවා. කවදා හරි දවසක ඒ කියන්නේ අවුරුදු 2කින් 3කින් 5කින් 6කින් වෙන්න පුළුවන්. මේ එක සමාගමක් යනවා 10 ගුණයක්. මේක සමාගමක් 10 ගුණයක් යනවා. බලන්න ඔයාලා ආයෝජනය කරලා තියෙන්නේ ලක්ෂයයි. මේ එක සමාගමක්ම ලක්ෂ වෙලානේ. මේක අවුරුදු 10කින් වුණත් මං කිව්වා ඔයාලට එතකොට සාමාන්‍ය ෆික්ස් ඩිපොසිට් එකක දානවට වඩා ලොකු ප්‍රතිලාභයක් හම්බ වෙනවනේ එතන. දැන් මේ අනික් වෙනත් රිටර්න් එකක් එන්නේ නැතුව නෙවෙයි මේවා අපි දැන් අපි හදිසියෙට මේ රුපියල් 10000 දාලා මේ සමාගම පහළට ආව කියලා අපි කරන්නේ මේක තව ටිකක් මිලදී ගන්න. එතකොට මේක ලාභාංශක වෙන සමාගමක් වුණොත් තවත් හොඳයි. ලාභාංශක වෙන සමාගමක් වුණොත් එහෙම ලාභාංශත් හම්බ වෙනවා. අන්න ඒ විදිහට
අර සුළු මුදලක් වුණත් ඔයාලට ඒක ගුණාකාර කරන්න පුළුවන්. 5000 50000 කරන්න පුළුවන්. ලක්ෂ 10 කරන්න පුළුවන්. කෝටි 10ක් කරන්න පුළුවන්. කෝටි 100ක් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි ආයෝජනය කරද්දී සැලකිල්ලෙන් ආයෝජනය කරොත්, ඉවසීමෙන් ආයෝජනය කරොත්, කලබලයේ අපිට තියෙන මුදල් නාස්ති කරන්නේ නැතුව ආයෝජනය කරොත්, කියන්නේ කලබලයේ කියන්නේ ඉක්මනින් ප්‍රතිලාභ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව හොඳ සමාගම් දීර්ඝ කාලයක් තිස්සේ එකතු කරොත් අනිවාර්යයෙන්ම ගුණාකාර ප්‍රතිලාභ වලට යන්න පුළුවන්. රුපියල් ලක්ෂ 5 10 කරන්න පුළුවන්. අර කියපු දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කොටස් වෙන්න පුළුවන් ආයෝජනය කරන කෙනෙක් මේ හදිස්සියේ ප්‍රතිලාභ ගන්න හදිස්සිය කරන දෙයක් නෙවෙයි. මේක හොඳ ඉවසීමෙන් ඉගෙනගෙන කාලයත් එක්ක කරගෙන යන්න ඕනි දෙයක්. ඉතින් ඔයාලා මේක කරොත් දවසක ඔයාලට හොඳ ප්‍රතිලාභයක් එක්ක හොඳ දේවල් ටිකක් ඉදිරියේදී රිටර්න් එකක් ගන්න පුළුවන්. මේක සූදුවක්වත් ස්විප් එකක් ඇදෙනවා වගේ දෙයක්වත් එහෙම නැත්නම් අර කවුරුත් දුවන්නම් වාලේ දුවන දෙයක්වත් නෙවෙයි. මේක හොඳ කියන්නේ හොඳ ඉවසීමක් එක්ක කරගෙන යන්න ඕන ආයෝජනයක්. එහෙම කරන අය අනිවාර්යයෙන්ම මේකේ දිනනවා. කොටස් වලට බලේ පරදින්නේ නැහැ කවුරුත්. පරදින්නේ නැත්තේ ඒ කියන්නේ හොඳ ඉවසීමක් සහිතව ආයෝජනය කරන අය අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිලාභයකට යනවා. ජයග්‍රහණය කරනවා. ඉතින් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න කොටස් වල ගොඩාක් කියලා ගියාම අනික් අය ගත්තනේ මාත් ගන්නවා කියලා මට්ටම නැතුව හොඳ බුද්ධිමත් ආයෝජකයෝ විදියට හොඳ සමාගම් ටික ටික එකතු කරගන්න කාලෙත් එක්ක වලට හොඳ ප්‍රතිලාභයක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ලාභාංශ ලැබෙන මුදලොත් නැවත ආයෝජනය කරන්න. දැන් ඔයගොල්ලන්ට මේ සමාගමකින් ලාභාංශ ආවම ගොඩක් අය හිතනවා මේ මම ලාභාංශ ටික මේ වෙන දෙයකට කෑම කන්න ගන්න. නැත්තම් වෙන බෙහෙත් වලට ගන්න. එහෙම. ඉතින් ඔයාලා ඒවට අමතර ආදායම නැත්නම් එකකින් කොටසක් ගන්න ඒක කමක් නැහැ. හැබැයි ඔයාලට පුළුවන් නම් මේ ලැබෙන ලාභාංශ නැවතත් ආයෝජනය කරන්න. ලැබෙන ලාභාංශ නැවත. හිතන්නකෝ ඔයාලා සමාගමක රුපියල් ලක්ෂයක් ඉන්වෙස්ට් කරනවා. ඕගොල්ලන්ට ඒකෙන් 10000ක ලාභාංශයක් හම්බ වෙනවා. මොකක් හරි සමාගමක 110 ලාභාංශ. ඔයා මේක ඉන්වෙස්ට් කරනවා තව සමාගමක. මේ සමාගම දවසක යනවා 5 ගුණයක්. බලන්න ඔයාලට එතනක රුපියල් 50000ක් හම්බෙලා අර ලාභාංශ ටිකයි. ඒ කියන්නේ ඔයාලට ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා 10000ක් හම්බුණා. ඒක ඉන්වෙස්ට් කරලා ඒක 50000ක් වුණා. කොහොමද? ඒක ගොඩක් මේ ලොකු හිතන්න බැරි රිටර්න් එකක්. ඉතින් අර ඒ වගේ ඔයාලට මේක හිතා ගන්න බැරි මේ උල්පතක් ධන උල්පතක් වගේ දෙයක් හරියට ආයෝජනය කරොත් මේ කියන්නේ බොරු දේවල් නෙවෙයි. ඔයාලට බලන්න පුළුවන් සමාගම් වල ප්‍රයිස් එක ඒවා මීට අවුරුදු 5කට කලින් තිබ්බේ කොහොමද? මගේ වීඩියෝ වල මුලින්ම කතා කරද්දී සමාගම් තිබ්බේ කොයි වගේ තැනකද? අද තියෙන්නේ කොයි වගේ තැනකද කියන එකත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ හැමෝටම මේක හරියනවා කියලා කියන්නෙත් නෑ මම. ඊවසීම, ඒ උනන්දුව, ඒ ආසාව, ඒ දේවල් තියෙන කෙනෙක්ට මේක අනිවාර්යෙන්ම ධනවත් වෙන්න පුළුවන් මාර්ගයක් කියන එක විතරක් මම කියන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් ඔයාලා මේක මොනවා හරි ඔයාලගේ අදහස දාන්න. ඉතින් මගේ කලින් වීඩියෝ වල තියෙන කොටස් වල බලලා ආයෝජනය කරන්නේ කොහොමද ඒ වගේ දේවල්. ඒවත් බලන්න මේක ආයෝජන උපදේශයක් නෙවෙයි ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න මේ වීඩියෝ එක හැදුවේ. බොහොම ස්තුතියි.